ග්‍රීන්ලන්තය කියන්නේ පෘථිවියේ තියෙන සුවිශේෂීම ස්ථානයක්. මේක තමයි ලෝකයේ ලොකුම දූපත වන්නේ. ග්‍රීන්ලන්තය ගැන මෑත කාලීනව වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්න පටන් ගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඈඳා ගැනීමේ උත්සාහය නිසා. ඒ වගේම ගෝලීය උණුසුම ඉහළ යාම හා දේශගුණික විපර්යාස නිසා වැඩිපුරම තර්ජනයට ලක් වුණු තැනක් තමයි ග්‍රීන්ලන්තය කියන්නේ. මේ මුළු රටම වැහිලා තියෙන්නේ විශාල අයිස් තට්ටුවකින්. ඉතින් මේ අයිස් තට්ටුව දිය වුණොත් ලෝකේ සාගර මට්ටමට විශාල බලපෑමක් සිදු වෙනවා. ඒ වගේම මේ තුල සිර වෙලා තියෙන වසර මිලියන ගණනක් පැරණි වෛරස් නිදහස් වුණොත් ලෝක ප්‍රජාවට නම් හොඳක් වෙන එකක් නැහැ. එහෙනම් මේ වගේ තැනක් ඇමරිකාවට ඕන වෙන්නේ ඇයි? ඒක දැනගන්න නම් මේ වීඩියෝවෙත් අවසානයේ තෙක්ම රැඳී සිටින්න අමතක කරන්න එපා. එහෙනම් කතා කරමු ට්‍රම්ප්ට ඕනේ වුණ ලෝකෙටම වැදගත් ග්‍රීන්ලන්තය ගැන මේ වීඩියෝවෙන්. හිමෙන් වැහුණු දූපතකට ග්‍රීන්ලන්තය කියන්නේ ඇයි? ග්‍රීන්ලන්තය කියන්නේ ඝන අයිස් තට්ටුවකින් වැහුණු ප්‍රදේශයක්. කොහොම වුණත් මේකට හරිත දූපත නැත්නම් ග්‍රීන්ලන්තය කියන නම ලැබිලා තියෙන්නේ හරි අපූර්ව විදිහකට. විවිධ අපරාධ නිසා ඉස්ලන්තයෙන් පිටුවහල් කරපු එරික් කියන පුද්ගලයෙක් ඇතුළු පිරිසක් තමයි මේ දූපතේ මුලින්ම පදිංචි වුණේ. ඉතින් ඔවුන්ට රාජ්‍යයක් නිර්මාණය කරගන්න ඕනේ වුණා. ඒ සඳහා ඔවුන්ට මිනිසුන්ව ආකර්ෂණය කරගන්න ඕනේ වුණු හින්දාම හරිත දේශය කියන අදහස එන ග්‍රීන්ලන්තය විදිහට මේ දූපත නම් කළා. ඒ වගේම ග්‍රීන්ලන්තයේ ආදිවාසීන් වන කලාලිට් ජනතාව මේක කලාලිට් දේශය නැත්නම් කලාලිට් නුණක් විදිහට හඳුන්වනවා. ග්‍රීන්ලන්තයේ ලෝකේ ලොකුම දූපත වන්නේ කොහොමද? ග්‍රීන්ලන්තයේ ලොව විශාලම දූපත බව ඔයා කලින් අහලත් ඇති. ඒක වර්ග කිලෝමීටර් මිලියන 2.17ක් පමණ විශාලයි. ඒ කියන්නේ ලංකාව වගේ 33 ගුණයක් විශාලයි. ඒත් ඕස්ට්‍රේලියාව මීට වඩා විශාල දූපතක්. හරියටම කිව්වොත් ග්‍රීන්ලන්තය වගේ 3 ගුණයක් එවත් වර්ග කිලෝමීටර් මිලියන 7.7ක් විශාලයි. ඒ වගේම ඕස්ට්‍රේලියාව සම්පූර්ණයෙන්ම මුහුදෙන් වටේලා තමයි තියෙන්නේ. ඒ හින්දාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාව ලොකුම දූපත වෙන්න පුළුවන් කියලා. කොහොම වුණත් දූපතක් වෙන්න නම් ජලයෙන් වැටවී පැවතීම වගේම මහද්වීපයක් නොවීමත් වැදගත් වෙනවා. ප්‍රමාණය වගේම පිහිටීමත් අන් මහද්වීපවලින් වෙනස් වුණු ජෛව විවිධත්වයක් වගේම සංස්කෘතියක් මහද්වීපයක් බවට පත්වීමට බලපානවා. ඉතින් ඕස්ට්‍රේලියාවටම අනන්‍ය වුණු සංස්කෘතියක් වගේම ජෛව විවිධත්වයක් තියෙන නිසා ඒක දූපතක් විදිහට හඳුන්වන්නේ නැහැ. ඉතින් ග්‍රීන්ලන්තය තමයි විශාලම දූපත වන්නේ. ලෝකයේ මහා මාර්ග නොමැති එකම රට ග්‍රීන්ලන්තය. ග්‍රීන්ලන්තය විශාල රටක් නිසා මේ තියෙන ඉතා කුඩා ජනාවාස ඉතාමත් ඈතින් තමයි පිහිටලා තියෙන්නේ. විශාල ග්ලැසියර තියෙන නිසා කාලෙන් කාලෙට කුඩා ජලමාර්ග නිර්මාණය වීම සිදු වෙනවා. මේ නිසා රට අභ්‍යන්තරයේ මහා මාර්ග ඉදිකිරීම නිෂ්ඵල වැඩක්. ඒ හින්දාම අදටත් ග්‍රීන්ලන්තය තුල මහා මාර්ග දකින්න නැහැ. ග්‍රීන්ලන්තයේ අගනගරයේ වගේම අනෙක් ප්‍රධාන නගර තුල පමණක් ප්‍රාදේශීය මාර්ග ඉදිකරලා තියෙනවා. ඒ අරෙන්න විශාල මහා මාර්ග ග්‍රීන්ලන්තය තුල නැහැ. ගමනාගමනය බෝට්ටු මගින් තමයි සිදු කරන්නේ. ලෝකයේ අඩුම ජනගණත්වය ඇති රට. ලෝකයේ ජනගණත්වය එහෙම නැත්නම් වර්ග කිලෝමීටරයක් ඇතුළත ජීවත් වෙන අඩුම ජනගහනය තියෙන්නේ ග්‍රීන්ලන්තයටමයි. වර්ග කිලෝමීටර් මිලියන 2.17ක ප්‍රදේශයක් පුරා වේදී තියෙන ග්‍රීන්ලන්තයේ ජීවත් වන මුළු මිනිසුන් ප්‍රමාණය 56000කටත් අඩුයි. ඒ නිසාම ග්‍රීන්ලන්තයේ ජනගණත්වය වර්ග කිලෝමීටරයට මිනිසුන් 0.03ක් තරම් අඩු වගයක් ගන්නවා. කොහොම වුණත් ඩෙන්මාර්ක් රාජ්‍යයේම කොටසක් වන නිසා ග්‍රීන්ලන්තය රටක් විදිහට පිළිගන්නේ නැහැ. ඒ හින්දාම ලෝකයේ අඩුම ජනගණත්වයක් ඇති රට විදිහට පිළිගන්නේ මොංගෝලියාව. මොංගෝලියාවේ ජනගණත්වය වර්ග කිලෝමීටරයට මිනිසුන් 2.78ක් පමණ වෙනවා. මේක ග්‍රීන්ලන්තය වගේ 100 ගුණයකටත් වැඩි අගයක්. තාමත් අයිස්තුකයේ සිරවෙලා ඉන්න ග්‍රීන්ලන්තය. ග්‍රීන්ලන්තය සම්පූර්ණයෙන්ම හිමෙන් මිදුණු රටක් වෙන්න හේතුව තමයි එහි තියෙන අඩු උෂ්ණත්වය. මේ අගය වෙනස් වෙන්නේ ජූලි මාසයේ විතරයි. ඒ සෙල්සියස් අංශක 0ක් දක්වා පමණයි. හරියටම ද්‍රව්‍යාසන්න ප්‍රදේශයක් වගේ. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් ලෝකෙ පුරාම වෙන්නේ අයිස්තුකයක් නැත්නම් අයිසේජ්ජකකදී විතරයි. කොහොම වුණත් ග්‍රීන්ලන්තයේ විශාලත්වය නිසාම ඒ තුල කුඩා අයිස්තුකයක් පවත්වාගෙන යනවා. ඉතින් මේට වසර 11000කට පෙර අවසන් වුණු අයිස්තුකය තාම ග්‍රීන්ලන්තයේ සැඟවී තියෙනවා.
ග්‍රීන්ලන්තය තමයි ඇමරිකාවට ආසන්නම යුරෝපීය ප්‍රදේශය. භූගෝලීය පිහිටීමට අනුව ග්‍රීන්ලන්තය උතුරු ඇමරිකා මහද්වීපයම කොටසක් විදියට සලකන්න පුළුවන්. ලෝක ගෝලයක් අරන් බැලුවම මේක පැහැදිලිව බලාගන්න පුළුවන් වෙනවා. හරියටම කිව්වොත් කැනඩාවට ඊසාන දිගින් ඉතාමත් ආසන්නව තමා පිහිටලා තියෙන්නේ. කොහොම වුණත් යුරෝපා රටවල සංස්කෘතික බලපෑම ලැබුණ නිසා වගේම දේශපාලනිකව ඩෙන්මාර්කයට අයත් නිසා ග්‍රීන්ලන්තය යුරෝපයේ කොටසක් විදියටයි සලකන්නේ. ග්‍රීන්ලන්තයේ ආරක්ෂක වශයෙන්ම වාසිදායක පිහිටීම. අපට පුරුදු ලෝක සිතියමේ රුසියාව හා ඇමරිකාව බොහෝ දුරින් තමයි පිහිටලා තියෙන්නේ. නමුත් ලෝක ගෝලයක් අරන් බැලුවාම රුසියාව හා ඇමරිකාව පිහිටලා තියෙන්නේ ඉතාමත් ආසන්නව. ඉතින් ග්‍රීන්ලන්තය පිහිටලා තියෙන්නේ මේ රටවල් අතර කෙටිම මාර්ගයේ හරිම මැදට වන්නට. ඉතින් ආරක්ෂක වශයෙන් ග්‍රීන්ලන්තය මේ රටවල් දෙකටම වැදගත් වෙනවා. ඒ නිසාම අතීතයේ ඉඳන්ම මේ රටවල් දෙකම ඒ සඳහා වැඩි අවධානයක් දුන්නා. මෙන්න මේ නිසාම 1946 අවුරුද්දේ මුල්වරට සෝවියට් දේශය පරමාණු බෝම්බයක් අත්හදා බැලීමෙන් පසුව ඇමරිකාව ග්‍රීන්ලන්තය මිලදී ගන්න ඩොලර් මිලියන 100ක ඉල්ලීමක් සිදු කරා. කොහොම වුණත් ඩෙන්මාර්කය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඇමරිකා ගුවන් හමුදා කඳවුරක් ආරම්භ කිරීම 1950 කොරියානු යුද්ධයත් එක්කම ඇමරිකාව ලෝකයේ පුරාම හමුදා කඳවුරු ඉදිකිරීම ආරම්භ කළා. ඩෙන්මාර්කයේ නේටෝ සමාජිකයෙක් වුණු නිසාම ඔවුන්ට ඇමරිකාවට සහයෝගය දෙන්න වුණා. ඉතින් අවසානයේදී ඩෙන්මාර්කය ඇමරිකාවට ග්‍රීන්ලන්තය තුළ හමුදා කඳවුරක් ඉදි කරන්න අවසර ලබා දුන්නා. ඒ අනුව තමයි තූල් කියන ගුවන් හමුදා කඳවුර ඉදි වුණේ. මුල් කාලීනව හදිසි අවස්ථාවකදී ප්‍රහාරකයන් ස්ථානගත කිරීමට යොදාගත්තත් මේ වන විට මේ තුළ මිසයිල් ආරක්ෂණ පද්ධතියක් ඉදි කර තිබෙනවා. ග්‍රීන්ලන්තය ගැන ට්‍රම්ප්ගේ උනන්දුවට හේතුව සෝවියට් යුගයේ වගේම මේ වන විට පුටින් යටතේ රුසියාව ඇමරිකාවට තර්ජනයක් විය හැකි බව ඇමරිකාව විශ්වාස කරනවා. ඒ නිසාම ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඇඳා ගැනීම ඔවුන්ට යුදමය වශයෙන් ඉතාමත් වටිනවා. ඒ වගේම ඇමරිකාවේ භූමි ප්‍රදේශය පුළුල් වීමටත් මේක බලපානවා. ග්‍රීන්ලන්තය කියන්නේ ස්වභාවික සම්පත් වලින් අනූන ස්ථානයක්. විශේෂයෙන්ම පොරතෙල් වගේම ස්වභාවික වායු විශාල වශයෙන් පවතිනවා. ඒ වගේම රම්, තඹ, සිංක් වැනි තවත් විරල ඛනිජ වර්ගත් විශාල වශයෙන් පවතිනවා. ඉතින් මේ කාරණා නිසාම ග්‍රීන්ලන්තය තමා සතු කරගන්න තමයි ට්‍රම්ප් උත්සාහ කරන්නේ. ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දිය වුණොත් සිදුවන මහා විනාශය. කොහොම වුණත් මේ දේවල් හින්දාම දැනටත් දියවෙන ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවෙන එක තවත් ඉක්මන් වෙන්න පුළුවන්. මේ තැවැන්ත ජල ප්‍රමාණය දිය වුණොත් මුහුදු මට්ටම මීටර් 7කින් නැත්නම් අඩි 22කින් ඉහළ යන්න ඉඩකඩ තියෙනවා. මේ ලෝකයේ පුරාම වෙරළාසන්න ප්‍රදේශවලට විශාල තර්ජනයක් වෙනවා. ඒ වගේම මේ අයිස් තට්ටුව යට නිට්ටාශීලීව පවතින වසර දසදහස් ගණන් පැරණි වෛරස් පවතින්න පුළුවන්. ඉතින් මේ වෛරස් වලට මුහුණ දෙන්න නූතන මානවයාට බැරි වෙන්න පුළුවන්. ඒ නිසාම වැඩිය නොහිතා කරන එක දෙයකින් මේ හැමදේම වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. අපි බලාගෙන ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරගන්න. බෙල් අයිකන් එක එබුවොත් අපේ අලුත්ම වීඩියෝ නොටිෆිකේෂන් එකක් විදියට ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ සුවිශේෂී වීඩියෝ එකකින් හම්බෙනකම් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.